සුබ දවසක්. අද මම ගෙනාවේ Wi-Fi Span net camera එක review එකක්. කොහොමද ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේක කොහොමද install කරන්නේ, මේක review එකක් දෙන්න කියලා. මේක කොහොමද අපි app එක configure කරන්නේ. මේක ඇත්තටම V380 කියන model එක. මේකේ ගොඩක් features තියෙනවා බැලුවොත් එහෙම. මේක Wi-Fi වලින් තමයි connect වෙන්නේ. ඒ වගේම two way audio අපිට මේක හරහා ඕන තැනක ඉඳලා කොහේ හරි ඉඳලා අපිට Wi-Fi connection එකකින් කැමරාව connect වෙලා තියෙනවා අපිට කතා කර හැකි මේක. ඒ වගේම වීඩියෝ ෆොටෝස් ගත්ත හැකි ඒ වගේ හැම දෙයක්ම තියෙනවා මේකේ. human detection system එකක් තියෙනවා. ඒ වගේම මේකේ අපිට chip එකක් දාලා මේක install මේ videos ටික record කරගත්ත හැකි. ඒ වගේම cloud storage එකට දාගත්ත හැකි. මේක අනිත් feature එක තමයි මේක IR function එක තියෙනවා. ඒ කියන්නේ රැට උනත් අපිට මේක black and white වගේ අපිට වීඩියෝ එක දැක ගන්න පුළුවන්. මේක day night vision එක තියෙනවා. මේක ඇත්තටම thread type එකකින් තමයි ඉන්නේ. මේක bulb එකකට වගේ අපි bulb holder එකකට වගේ thread holder එකකට වගේ මේක හරි කරගත්ත හැකි. අපි බලමු මේක දැන් unbox කරන්න කොහොමද කියලා. මේක සාමාන්‍ය රුපියල් 2500ක අතර වෙනවා. එක එක කට්ටිය නම් එක එක මිල ගණන් තියෙනවා. මේක බලමු කොහොමද අපි ඉස්සෙල්ලාම මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මේක හොඳට පැක් කරලා තියෙනවා. මේක ඇතුලේ බිල තියෙනවා මෙතන. ඒ වගේ මේක ඊට පස්සේ කනෙක්ට් කරන්න ඕන thread holder එක තියෙනවා. මේක අපිට ෆික්ස් කරගත්ත හැකි. ඊට පස්සේ මේකේ කැමරාව තියෙනවා. මේක හොඳ built-in quality කැමරාවක්. ඒ වගේම මේකේ QR code එක තියෙනවා. බලමු කොහොමද මේක configure කරන්නේ කියලා. මේක අනික ස්පීකර් එකේ තියෙනවා. ඒ වගේම මේකේ 3 megapixel කැමරාවක් තියෙන්නේ. අපි දැන් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ user manual එක තියෙනවා. මේක V30 380 Pro smart කැමරාවක්, CCTV කැමරාවක්. මේක අපි කොහොමද configure කරන්නේ කියලා step by step බලමු. ඒ වගේම මේකේ screws තියෙනවා අපිට fix කරගන්න. අපි දැන් බලමු කොහොමද මේ කැමරාව configure කරගන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා අපි බලමු මේක කොහොමද function වෙන්නේ කියලා. මේ කැමරාව 3 megapixel කැමරාවක් තියෙන. මේක auto rotatable. එතන මේ කැමරාව automatically human detection එක කරගෙන මේ කැමරාව 360 angle එකට rotate වෙනවා. අපි දැන් බලමු කොහොමද මේක අපේ screw bulb holder එකට connect කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. අපි දැන් බලමු මේක connect කරගන්න තියෙන මේ වගේ. ඊට පස්සේ thread holder එකට දාන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද start කරාට පස්සේ වැඩ කරන්නේ කියලා. මේ බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මේක ටික වෙලාවක් යනවා. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙතන red light එකක් පත් වෙනවා. බලමු. Camera is starting. Please wait. අන්න දැන් කැමරා starting කියලා මේක auto configure කරගන්න කැමරාව rotate වෙනවා. Bluetooth is ready. Please scan the QR code on the camera and wait for the connection. දැන් බලමු මේක කොහොමද කැමරාවෙන් අපි V30 Pro app එක දාලා මේක කොහොමද connect කරලා තියෙන්නේ. මේක මෙතෙන් තමයි අපිට chip එක connect කරන්න තියෙන්නේ. දැන් බලමු මේක configure කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා reset කරන්න ඕන. මේ reset button එක තියෙනවා. අපි දැන් බලමු මේක කොහොමද phone එකෙන් connect කරගන්නේ කියලා. app එක හරහා. එතකොට මේක ගිහිල්ලා Play Store එකට ගිහිල්ලා ඔයගොල්ලෝ V38 Pro කියලා app එක download කරගන්න. V30 Pro එස් මේක ඉන්ස්ටෝල් කරගත්ත පස්සේ ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම app එක open කරගෙන මේක register වෙන්න ඕනේ. username email එක password එක දීලා මේක register වෙන්න ඕනේ. ඊට පස්සේ බලමු අපි කොහොමද කැමරාව connect කරගන්නේ කියලා. ඊට පස්සේ මේ වගේ app එක open වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙන්නේ මෙතන add icon එක click කරලා add camera කියන එකට යන්න. add camera කියනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මේකේ ඔයගොල්ලෝ කැමරාවේ QR code එක ස්කෑන් කරගන්න මෙතනින්. දැන් කැමරාව ටක් ගාලා ඩිටෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඒ වගේ Wi-Fi Bluetooth ඔක්කොම permission දෙන්න. location settings මේ වගේ permission ටික දෙන්න. permission ටික දුන්නාට පස්සේ confirm කරන්න. මෙතන ඔයාලා Bluetooth on කරන්න කියයි. Bluetooth GPS Wi-Fi අනිවාර්යෙන් on කරන්න. ඊට පස්සේ allow දෙන්න. මෙතන මේක ටික වෙලාවක් යයි. ඊට පස්සේ මෙතන confirm දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ දැන් ගෙදර තියෙන Wi-Fi එකේ හරි mobile hotspot දානවා නම් මේක 2.4 GHz frequency එකට තමයි Wi-Fi connect වෙන්න ඕනේ. මේකේ bandwidth එක තියෙන්න ඕනේ. එතකොට ඒක username password දීලා ඔයගොල්ලන්ගේ Wi-Fi router එක confirm කරන්න. ඊට පස්සේ device එකට connect වෙනවා. ඒක ටික Receive configuration information. අන්න දැක්කම දැන් ඔයගොල්ලන්ට
කනෙක්ටිං කියලා වැටෙනවා. ඒකට තප්පර 10 15ක් Network connected. දෙකක නෙට්වර්ක් කනෙක්ට් වුණා. ඩිවයිස් එක ඇක්ටිවේට් වෙනවා. දැන් ඊට පස්සේ මේක බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මොකද්ද මේකේ දාන්න පුළුවන්. හරි හෝම් නම් ඔබිසිය වගේ දීලා view device එක සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට device එක සිලෙක්ට් වෙනවා. එතකොට කනෙක්ටිං කියලා වැටෙනවා. දැන් මේක ගත්තොත් එහෙම කැමරාව කනෙක්ට් වෙනවා. ටිකක් වෙලාවක් යනවා. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කැමරාව කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මේකේ ෆීචර්ස් මොනවද තියෙන්නේ කියලා. මේක ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පුළුවන් ස්ක්‍රීන් එකේ PTC කියලා. ඒ කියන්නේ මේකේ කැමරාව ඕන පැත්තට කැරකෙව්ව හැකි. ඔය අපිට ඕන විදිහට කැමරා preset PTC කියන්නේ ඕගොල්ලන්ට කැමරාව මොකක් හරි මේ motion detect වගේ දාලා තියෙනවා නම් ඕගොල්ලන්ට මේක එක ලොකේෂන් එකකට ස්ටේබල් කරගන්න. ඒ කියන්නේ කැමරාව රොටේට් වෙලා ඉවරලා ආයි මෙන්න මේ පොසිෂන් එකට තමයි කැමරාව එන්නේ කියලා දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක ස්නැප්ෂොට් ගන්න පුළුවන්. ඒ වගේම මේ කැමරාවෙන් කතා කරන්න පුළුවන්. එතකොට මේ සද්දය එනවා මේ වගේම රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේ ෆන්ක්ෂන්ස් තියෙනවා මේකේ. මේ රෙකෝඩින් එනවා. ඒ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. දැන් අපි බලමු මේකේ alarm එකක් තියන්න පුළුවන්. Caution, you are under surveillance. Caution, you are under surveillance. ඒ වගේ මේකේ ලයිට් කන්ට්‍රෝල් එක තියෙන්න පුළුවන්. මේ අපිට ලයිට් එක මේකේ on off කර හැකි. ලයිට් එක on off කර හැකි මේකේ ලයිට් එකක් තියෙනවා. ඒ වගේම ලයිට් එක ඔටෝ දැන් මේකේ motion tracking තියෙනවා. ඒ කියන්නේ අපිට motion track කරන්න පුළුවන් කවුරු හරි මේක එනවනම් අපිට මේක ඔටෝ ඩිටෙක්ට් වෙලා මේ යන පාත් එක ට්‍රැක් කරනවා. ඒ වගේම මේකේ image settings වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට image settings එකේ මේක ඔටෝ දාලා තියෙන නැත්නම් black and white විදිහට රැට රෙකෝඩ් වෙනවා night vision වලින්. ඒ වගේම මේකේ PTC calibration එක තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ මේ ෆීචර්ස් ටික තමයි මේකේ බේසිකලි තියෙන්නේ. අපි බලමු settings වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ cloud storage තියෙනවා. cloud storage එකේ සාමාන්‍යයෙන් මාසෙ ඩොලර් 3කට වගේ පොඩි ෆී එකකට යන්නේ මා අවුරුද්දකට ඩොලර් 30ක් වගේ පැකේජ් තියෙන ඒගොල්ලන්ගේ. නැත්නම් chip එකට මේක රෙකෝඩ් වෙන්න දැම්ම හැකි. ඒ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. මේකේ මොන හරි වීඩියෝ එකේ ඉගෙන ගත්තා මොන හරි ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මොන හරි දැනගන්න ඕන වීඩියෝ එක කමෙන්ට් කරන්න. මම තුදීපා thank you.